ශියාන් කියන්නේ ටිකක් සීතල නගරයක්. සෙල්සියස් අංශක 16ක වගේ උෂ්ණත්වයක් තමයි ශියාන් නගරේ තියෙන්නේ. ඉතින් හැමෝම කබායක් ඇඳලා ජැකට් එකක් දාලා තමයි ශියාන් නගරේ එළියට බහලා තියෙන්නේ. සංචාරකයෝ නම් දකින්න නැති තරම් විදේශීයයන් ආසියාතිකයන් නම් විශේෂයෙන්ම දකින්න නැත්තරම් විශේෂයෙන් ඉන්දියානු අපේ වගේ කට්ටිය නම් දකින්න නැත්තරම් මේ නගරේ සමහර රුසියානු සර්බියානු ඒ වගේ සංචාරකයන් නම් අපිට ඇතැම් තැන් වල දකින්න පුළුවන්. ක්ලොක් ටවර් එකට යන විදිය හොයාගත්තා. බලමු ක්ලොක් ටවර් එකට ගිහිල්ලා කොහොමද ශියාන් නගරේ පේන්නේ කියලා. ටූරිස්ට් සෙන්ටර් එකක් තියෙනවා. Ticket? Yeah, ticket? Yeah. A person 30. Yuan 30ක් වෙනවා ටිකට් එක ක්ලොක් ටවර් එකට. 今天你发现没收钱，可惜，信息钱。哎呀，比马姐说的那破烂钱挺多。真的都不交代。Ticket。 Thank you. 好。Okay. හැමතැනම මේගොල්ලන්ගේ සුපුරුදු පරිදි ආරක්ෂාව එහෙම නැත්නම් චෙක් කරන එක තියෙනවා. බෑග් එහෙම හැමතැනම චෙක් කරනවා. Thank you. Thank you. ඕනම තැනකට යන්න මේගොල්ලන්ගේ ආරක්ෂාව තියෙන ලොකුවට. ටිකට් එක පංච් කළා. අපි ගියා ඇතුළට. පොඩ්ඩක් වැස්ස තියෙනවා. ඒ මට කුඩේ ඉහළම පොඩ්ඩක් නගින්න අමාරුින්ද පොඩ්ඩක් දෙන්න කියන යනවා කමක් නැහැ. හිතුව ඇත්තට මේක මෙතෙන් නැත්තනක් කියලා. ටිකක් දෙමෙනවා එළියෙන්. ඉතින් විශාල බෙල් එකක් තියෙනවා. මේ ටවර් එකට ඇතැම් තැන්වල බෙල් ටවර් කියලාත් කියනවා. තවත් තැන්වල ක්ලොක් ටවර් කියලාත් කියනවා. මේ කුළුණ හදලා තියෙන්නේ නගරයට වෙලාව දන්වන්න. ඉතින් වෙලාව දන්වන්න පාවිච්චි කරලා තියෙන්නේ බෙල් එකක්. ඉතින් බෙල් එකක් පාවිච්චි කරලා තියෙන හින්දා ඇතැම් තැන්වල බෙල් ටවර් කියනවා. වෙලාව දන්වන්න පාවිච්චි කරලා තියෙන හින්දා ඇතැම් තැන්වල ක්ලොක් ටවර් කියනවා. ඉතින් මේ වචන දෙකම නිවැරදි. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ මෙතන ඉතිහාසය. එතන පොඩි කෞතුකාගාරයක් වගේ තියෙනවා. මේ කුළුණ ආරම්භ කරලා තියෙන්නේ 1384 දී. ඒ මින් රාජවංශය විසින් තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. එතනින් පස්සේ රාජවංශ ගණනාවක් මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ තියෙන ගොඩනැගිලි සැලැස්ම මේක ඔක්කොම චීන භාෂාවෙන් තමයි තියෙන්නේ. මේක කියවන්න නම් ඉතින් ඇප් එකක වගේ සහයෝගය ගන්න වෙනවා මේ ට්‍රාන්ස්ලේට් කරන්න. මේගොල්ලන් කිසිම දෙයක් මේ කෞතුකාගාරවල ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වෙන්නේ හැම දෙයක්ම මේ චීන භාෂාවෙන්ම තමයි සඳහන් වෙන්නේ. මේ තියෙන නගරේ පුරාණ සැලැස්මවල මේ ගොඩනැගිල්ලේ චීන විප්ලවයේ කාලේ සටන් පවා තිබිලා තියෙනවා. ඒ වගේම 1927 දී ශියාන් නගරයේ පළවෙනි චිත්‍රපට ශාලාව ආරම්භ කරලා තියෙන්නේ මේ ගොඩනැගිල්ල ඇතුලේ. ඒ වගේම 1939 ඔක්තෝබර් 16 වෙනිදා ජපාන් ගුවන් ප්‍රහාරයකටත් මේ ගොඩනැගිල්ල ලක් වෙලා විශාල හානියක් වෙලා තියෙනවා. උඩට යන පාර ගිල්ල බලමු. 上下楼梯，请靠右行。注意脚下安全。Up and down the stairs. Please mind your step. Up and down the stairs. Mind your step. 上下楼梯，请靠右行。注意脚下安全。Please. Ну, як всі камера держать. Wow.
මේක පොඩ්ඩක් කළුවරයි මෙතන අද. මම හිතන්නේ ලයිට් දාන්න නැතුව ඇති මෙතන. තාම ලස්සන වහලයක් තියෙනවා. චිත්‍ර ඇඳලා කැටයන් කපලා. අපේ මහනුවර යුගයේ කැටයන් වගේ මහනුවර යුගයේ චිත්‍ර වගේ සමාන සිතුවම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඒ වගේ පාට රතු පාට කහ පාට ඒ වගේ කහ පාට පාවිච්චි කරලා මාර ලස්සනට ඇඳලා තියෙනවා. ඒකත් එක්ක මෙතන පුංචි කෞතුකාගාරයක් තියෙනවා. මේ විවිධ නිර්මාණ තියෙනවා. චීන සාම්ප්‍රදායික පෝසෙලියන් නිෂ්පාදන. පෝසෙලියන් නිෂ්පාදන තමයි ගොඩක් තියෙන්නේ. හරි ලස්සන ඒවා තියෙනවා. තාම සංකීර්ණ කැටයන් කපපුවා තියෙනවා. මම හිතන විදිහට මේ ඔක්කොම මේ ඓතිහාසික රාජ්‍ය යුගයන් වලට අයිති අධිරාජ්‍යයන් යුගයන් වලට අයිති නිර්මාණ වෙන්න ඕනේ. අපි සමහරක් ඒවා ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා විස්තර. දැන් මේ උඩටට්ටුවේ තියෙන එකේ ඔක්කොගෙම වගේ ඉංග්‍රීසියෙන් විස්තර දාලා තියෙනවා. නැත්තම් මේ ගොඩක් තැන්වල අපි දැක්කේ නෑ මේ ඉංග්‍රීසි භාෂාවෙන් හරි වෙනත් කිසිම භාෂාවකින් සඳහන් වෙනවා. සමහර කෞතුකාගාරවල මේ පොඩි ට්‍රාන්ස්ලේෂන් කරගන්න පහසුකම් තිබ්බා. හැබැයි මෙතන හැම එකේම ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා විස්තර. ඒක මම හිතනවා ගොඩක් පහසුවක් කියලා. මම හිතන්නේ මේ පෝරණුවක් තියෙන්නේ. මෙතන ගෘහ භාණ්ඩ වගේක් තියෙනවා. ලස්සන පහනක් එල්ලෙනවා. අපි දැන් බලමු එළියට ගිහිල්ලා කොහොමද ෂියාන් නගරය පේන්නේ කියලා. අර අපි ඉස්සෙල්ලා අපි දැක්කේ අන්න අතනින් ඉඳන් තමයි මම ඉස්සෙල්ලා කතා කරේ අර ගෑන් ළමයි සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන මේ ලස්සන හිටියේ අතන. එතනින් ඉඳන් තමයි මම මේ පැත්ත බැලුවේ. දැන් මෙතනින් ඉඳන් මේ පැත්ත බලනවා. මේ ශ්‍රියන් නගරයේ පාරවල් හතර පැත්තටම මෙතනින් පේනවා. ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. පොඩි ඉඩක් තමයි තියෙන්නේ යන්න. ලොකු ඉඩක් නෑ සාමාන්‍යයෙන්. සාමාන්‍ය එක්කෙනෙකුට වගේ මාරු වෙන ඉඩක් තමයි මෙතන තියෙන්නේ. මේකට ඈතට යනකම් නගරය පේනවා. අර තව මේ වගේම නිර්මාණයක් ඔබට ඈතින් පේනවා ඇති අර කොනෙන් පේන්නේ. අන්න ඒකට කියන්නේ බෙල් ටවර් එක කියලා. අපි ඒකටත් යන්න බලාපොරොත්තු වෙනවා. මේක ක්ලොක් ටවර් එක, අරක බෙල් ටවර් එක. මේ දෙකම මේ අතීත අධිරාජ්‍යයන්ගේ යුගවලදී නිර්මාණය කරපු නිර්මාණ දෙකක්. මේ ශ්‍රියන් නගරයේ හතර පැත්ත. මේ තියෙන ගොඩනැගිල්ල පැත්ත. අපි ඉස්සෙල්ලා බලපු ඇතුළ ගොඩනැගිල්ල පරණ වුණාට නවීන ආරක්ෂක ක්‍රම CCTV මේ හැම දෙයක්ම හයි කරලා තියෙනවා. ඒතොර අර වටෙන්ම ලයිට් ටික වදින්නේ මේ ගොඩනැගිල්ලට. ඒකෙන් මාර ලස්සනක් එනවා මේ ගොඩනැගිල්ලට. මේ වටෙන්ම අර කහ පාටට තියෙන ලයිට් ටික වටින්නේ මේ ක්ලොක් ටවර් එකට. මේ අනිත් පැත්ත. මේ තියෙන නැවතත් අර ඉස්සෙල්ලා දැකපු ගොඩනැගිල්ලට ආයෙත් එන්ටම ආවා. මම හිතන්නේ හරිම ලස්සන නිර්මාණයක්. වැස්ස නැත්තම් ඉතින් තවත් හොඳයි ලේසි. වැස්සත් එක ටිකක් අමාරුයි ඉතින් මේ ඇවිදින කරන්න. මේ ආරක්ෂක නිලධාරීන් ඉන්න හැමතැනම. මේ ඉන්න ආරක්ෂක නිලධාරීන්. අපි නම් ආයෙ බහලා ගොඩනැගිලි පල්ලෙහාට try එකක් දෙමු බෙල් ටවර් එකටත් යන්න. සහ අද ශ්‍රියන් නගරේ තව ලස්සන තැන් මොනවද කියලා අපි බලමු. මේ කැටරින් බලන්න විශේෂත්වය මෙතන තියෙනවා මේ පරණ ගොඩනැගිල්ල දේවල්. මේගොල්ලෝ මේ විදුරු හරි ප්ලාස්ටික් දාලා ඔක්කොම ආවරණය කරලා තියෙනවා. මොකද අපේ ඓතිහාසික නිර්මාණ වලටත් කරනවා නම් හොඳ වැඩක්. නැත්තම් මේවා අපි අල්ලනවානේ. ගොඩක් කට්ටිය මේ දේවල් අල්ලන්න දෙන්නේ. අල්ලනවා කියන හිතන හැමතැනකම ඒගොල්ලෝ ප්ලාස්ටික් දාලා ආවරණය කරලා තියෙනවා. දැන් අල්ලන්න බැරි වෙන තැන්වල ඒක නැහැ. අල්ලන්න පුළුවන් හැම තැනකම එහෙම දාලා තියෙනවා. සීගිරිය වගේ තැන් වලටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් අපේ මේ ඓතිහාසික දේවල් තව ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් අපිට ඉගෙන ගන්න දෙයක්.
මේ ගොඩනැගිල්ලේ ලස්සන රාත්‍රියට එන්නේ මේ ලයිටින් වලින්. කහ පාට ලයිට් එකක් රතු පාට ගොඩනැගිල්ලකට යදුනාම හරි අමුතුම ලස්සනක් මේ දකින්න පුළුවන් වෙන ඒ ලයිටින් ටිකෙන් ලොකු ලස්සනක් මේ ගොඩනැගිල්ලට අරන් තියෙනවා. මෙතන තියෙනවා සුවනියර් ෂොප් එකක්. ගොඩක් ඓතිහාසික තැන් හැම එකකම සුවනියර් ෂොප් එකක් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් වෙනවා. ඒවා ගොඩක් මේ තමන් මේ ස්ථානෙට සම්බන්ධ ඓතිහාසික දේවල් තමයි තියෙන්නේ. නැත්තම් ඔය සෙල්ලම් බඩුයි අනම්මනම් දේවල් නෙමෙයි. මෙතන ගොඩක් මේ තැනට සම්බන්ධ ගැළපෙන දේවල් තමයි මේ තැන්වල අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපි එනම් නැවත එළියට යමු.